Hi, welcome back to my YouTube channel. අලහැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ channel එකට. දැන් වෙලාව 9ට විතර. ඉතින් අයියා මමයි උදේම යනවා අපේ පොඩි නැන්දලා ගෙදර. ඉතින් බයික් එකේ යද්දි මගේ බූවලා මෝඩ් එක ඔන් වෙනවා. අයියා පොඩි වැඩකට මග නැවැත්තුවා. ඉතින් එයා එනකම් මං එළියට වෙලා ඉන්නවා. අයියලා වැඩ කරනවා, නැන්දව දවල්ට කෑම හදනවා. ඉතින් මං පොඩ්ඩක් කොහේ හිටියා. අයියලාගේ වැඩේ මං එකට විතර මගේ වැඩේ පටන් ගත්තා. කන එක. ඉතින් මට ගියාම ඉතින් කරන්න වැඩක් නෑ නේ. මං කරන්නේ ඉතින් ෆීචර් එක ඇරලා කන එක තමයි. දැන් ඔය දවල්ට කන ගමන් තමයි ඉන්නේ. දැන් වෙලාව 4:55යි. පහත් වෙන කිට්ටුයි. ඒක නිසා අයියයි මමයි ඉක්මනට ගෙදර ආවා. මොකද අපිට රැට, ඒ කියන්නේ 7:00 විතර කොයිගේ ප්‍රැක්ටිස් තියෙනවා. දැන් ප්‍රැක්ටිස් යන ගමන් තමයි ඉන්නේ. අපි සාමාන්‍යයෙන් පූජාවට කලින් ඊට කලින් දවසේ චුටි ප්‍රැක්ටිස් එකක් දාගෙන තමයි පූජාව කරන්නේ. ඉතින් දැන් ප්‍රැක්ටිස් කරන ගමන් තමයි ඉන්නේ. හෙට අලු බදාදනේ. ඉතින් ඒකට තමයි ඔය ප්‍රැක්ටිස් කරන්නේ. එහෙනම් අපි ඊළඟ දවසෙන් හම්බෙමු. Hi, good morning. ඉතින් අද දවස මගේ කොහොමද ගත වුනේ කියලා බලමු. ඉතින් උදේම පූජාවට ආවා. ඉතින් ගෙදර ඇවිල්ලා කාලා පොෂ් එකක් දාගෙන මගේ පාඩම් වැඩ ටික පටන් ගත්තා. මට පොඩි නිදි මතක් ආවා. ඉතින් චුට්ටක් කළා නිදියගෙන අපහු මගේ පාඩම් වැඩ ටික පටන් ගත්තා. අපි දැන් ගම යන ගමන් තමයි ඉන්නේ. මොකද හෙට එහෙ දහනයක් තියෙනවා. එහෙනම් අපි ගිහින් හම්බෙමු. හම්බෙමු කිව්වට හම්බෙන්න බැරුව ගියා. මොකද කට්ටියත් එක්ක ඉතින් වීඩියෝස් කරන්න අමතක වෙනවනේ. එහෙනම් අපි හෙට හම්බෙමු. Good morning. එහෙනම් vlog එකේ අන්තිම දවසට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. දැන් වෙලාව 6:00 විතර. ඉතින් උදේ නැගිටලා චුට්ටක් ඇවිදල් කරලා ඉක්මනට ලෑස්ති වුණා. ඊට පස්සේ අපි දානෙ දුන්නා. ඊට පස්සේ හාමුදුරුවෝ වැඩියෙන් පස්සේ අපි දවල්ට අනුභව කරලා ටිකක් වෙලා ඇවිල්ලා නිදිය ගත්තා. මොකද මාර නිදිමතකින් හිටියේ. කලින් දවසේ නිදිය ගත්තේ 12 මාරත් පහ වුණා. ඊට පස්සේ 6 මටත් නැගිට්ටානේ. ඉතින් නිදිමතකින් හිටියේ. ඉතින් ඇවිල්ලා චුට්ටක් නිදිය ගත්තා.
අපි 5 මාරට විතර ගෙදර එන්න පිටත් වුණා. ගෙදර ආව ගාම මම ඕඩර් කරලා තිබ්බ මං ආස කරපු දෙයක් ඇවිත් තිබ්බා. මම ට්‍රයිපොඩ් එකක් ඕඩර් කරා බ්ලොග්ස් වලට ලේසි වෙන්න. ඉතින් ඒක ඇවිත් තිබ්බා. මම බ්ලොග් එක වීඩියෝ කරේ ට්‍රයිපොඩ් එක නිසා ට්‍රයිපොඩ් එක උතන නැහැ. ඒකේ ලයිට්ස් දෙකක් තියෙනවා. තව charge කරන කේබල් එකක් තියෙනවා. ඔහොම තමයි විස්තරේ. හෙටත් මම බ්ලොග් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මේ බ්ලොග් එක දික් වෙන නිසා මම මේ බ්ලොග් එක මේකට පස්සේ අරන් එන්නම්. මොකද මම හෙට දවසම එළියේ ඉන්නේ. එහෙනම් next vlog එකෙන් ආපහු හම්බෙමු. bye.